ඉතින් මේ හැම දෙයක්ම අපි නැවත ස්මරණය කරන්නේ. මේ කාල නැත්නම් මේ අවස්ථා සිද්ධි අරගෙන මේ කතා කරන්නේ. ඒ තරමටම ඒ සිදුවීම් පෙළ තවමත් නේද? පරාජයටපත් වුණාට ඒ යට තියෙන ගිනි අඟුරු ගිලි පුණුගු නේද? ඒවා සම නිමිලා නැහැ. විනාශ වෙලා නැහැ. ඒ පරාජයටපත් කරලා තිබෙන නමුත් විනාශ කරලා නැහැ. හැම තැනම ඒ ජාතිවාදයේ ආගම්වාදයේ මත විවිධ බෙදීම් මත ඒවායින් ගත්ත බොහෝ දේවල් Taman සන්තකේ තියාගත්ත බොහෝ පිරිසකට නේද? කොල්ලොන්ගේ වචනෙන් කිව්වොත් අපේ ડોක්ටර් දැන් ඒ ආතල්ලක නැති වෙලා තියෙනවා. ගහිම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ආතල් එකක් ඒක. මගේ මිනිස්සුන්ට අපි ඉලක්ක වෙන්න ඕනේ ජීවිතේ ප්‍රමෝදය. ප්‍රමෝදය කියන සතුට තුල ඉතිරි වෙන කෙලවරෙම තියෙන. ඔබ දන්නවා ඒක සාරය. ජීවිතේක සාරය කියලා තියෙනවා. ඒ සාරවත් ජීවිතයක් අපි අත්පත් කරගන්න මිනිස්සු ඉදිරි මානවයා කොතෙක් දුර ඇවිල්ලා තිබෙනවද? ඒ නිසාම ඔහු ගොඩක් වන්දි ගෙවලා තිනවා නේද? ඌමනා නැති ගොඩක් දේවල් වලට. ඒ නිසා අපි එතනින් ඉවත් වෙලා සෑහෙන කාලයක් අපි දැන් කලාවත් ක්‍රීඩාවක් මත ජයක් ගන්න සම්ඩුහන් කළාට පටු බල්ල ලෝභීත්වය මත බොහොම කීප දෙනෙකුට තවමත් මේ ලෝක ඉඩකඩක් තියෙන බව පේන ඔවුන්ගේ ක්‍රියාකාරකම්. ඉතින් අදත් ඔබ දන්න මැද පෙරදිග යුද්ධයක් ඇවිලනවා. අපි බලන් ඉන්න මේක නිවෙනකම්. මොකද මේ පුංචි මගනේ හුස්මකින් පවා අපි වගේ රටවල් සෙලවෙනවා. ඒක ආර්ථිකව අපිට දැනෙනවා. ඒ නිසා තමයි අපි හිතන්නේ සකල නේද? දේශ, දජ, සීමා විසියල්ලක්ම ඉවත් වෙන තනියායක මල් පිපෙන දවසක් මේ මානව සමස්ත සමාජයට අවශ්‍යයි. ඒක ශ්‍රී ලාංකේය කාර්යභාරය තමයි ජාති ජන බලවේගයේ ප්‍රමුඛ නේද? මේ විවිධ සංවිධාන අපි බලමුළු ගන්නමින් ඒ ප්‍රමුඛ කොටස්කරුන් වෙච්ච මම හිතන්නේ තාරුණ්‍යේ නේද? තරුණ සංගමය ඉතින් අත්පොත් තබන්නේ එහෙට දවස වෙනුවෙන්. ඉතින් මං හිතන්නේ සුරංග සහෝදරයා. ඉතින් මේ පණිවිඩය ඇතුලේ තමයි මේ අපි පොඩි මේ පහුවෙච්චේත් අකමැති එහෙත් අපිට උදාහරණ ලෙස ගන්න තියෙන මේවා අපි හිතන රස විඳින්න පුළුවන් වචනාර්ථයෙන් රස විඳින්න බෑ. අත්දැකීම රස විඳින්න පුළුවන්. වචනාර්ථයෙන් බෑනේ. ඒ ප්‍රමෝදයෙන් නෑ මේ ගීතවලින්. අතරගත මේ පණිවිඩ තියෙන්නේ. මේවයි ගම්මේ වෙච්ච පණිවිඩයක් මේ හැම ගීතයකම අද තෝරගත්ත ගීත තව ගීත පෙළක් තිබෙනවා. හැබැයි අපි අහන්න කැමති මන්නාරම් පිටිවැල්ලේ මදටිය වැල් ඕවිල්ලේ. කොන්නේ කරන් සඳට ආඳන් සින්දු කියන්නේ කුණ්ඩුමනි. අපිට එහෙම දැනෙන්න ගීත ඒ ගීතය හදලා තින්නේ වික්ටරත් නායකයා. ඒ නාද ඒ කර්ණාටක සංගීතේ අපිට වෙනසක් දැනෙනවද? ප්‍රෙඩිස් විල්ලා කියන විකට ඒ නිරූපණ ශිල්පියා විසින් ගායන අපූර්ව ගීතය. අද ශ්‍රී ලාංකේය සංගීතය සලකුණා. බහලා බලන්න ඒක තියෙන කතන්දරේ. නේද? ඒ නාද රටායක ගෑයන ඒ සිංහල වචන වලින් ගෑයන ඒ සංස්කෘතියේ ඒ අපූර්වත්වය අපිට චුට්ටක්වත් අපිට දැන් අපේ ඉන්නේ මේ කියලා දැනෙන්නේ නැහැ. ඒක හොයාගෙන යන්න හිතෙනවා. සරුංගලේ ෆිල්ම් එකට අපිට මත චිත්‍රපටයේට මහාචාර්ය සුනිල් ආරත්න අධ්‍යක්ෂණය කරපු 82 තිරගත වෙච්ච සරුංගලේ චිත්‍රපටයේ ඉසුරු දෙවිඳු මෙයන්ගන සීසෑදෙන්න. නිරංජලා සරෝජිනී අබේවර්ධ බාලසූරි ගායනා කරන ඒත් වික්ටරත් නායකයන්ගේ සංගීතයෙන් ඒ ගීතයේ ඒ කර්ණාටක සංගීතයේ අපූර්වට ඒ පද උතුරක් දකුණක් ත්‍යාවෙන ඒ කතන්දරේ තියෙන ප්‍රේමයේ තියෙන චමත්කාරත්වය නමුත් 82 81 ඉවර වෙනකොට 83 ජාතිවාදී යුද කැල්මත යුදගිනි දැල්මත පහම් පැලට ගිනි ඇවිලෙනවා. ඒකට තේරෙන්නේ නැති මේ කලාවෙන් නේද? නේද මේ සියල්ල ප්‍රකාශනය කරලා තිබෙනවා. කලින් දැකලා කලාකරුවෝ මේක දැකලා තියෙනවා. ඒ අනතුරට යන්නේ කියලා. ඒ නිසා තමයි සුරංග සහෝදරයෙක් කිව්වේ. එහෙමයි අපේ රටේ දාලයක්දී මොහිදින් බේක් වගේ ගායන ශිල්පියෙක්. අදත් බුද්ධාලම්බන ප්‍රීතිය මත උට දජ තිබුණ උට ජාති තිබුණේ නැහැ. ඌ අපේ රටේ ඉතර සලකුණා. සුරංග සහෝදරයෙක් කිව්වා හරි. දැන් මොහමඩ් ගවුස් මාස්ටර් කිව්වහම මොහමඩ් සාලි කිව්වහම අපේ ගීත ලස්සන කරපු එක්තරා තැනකදී අපිට හම්බ වෙන අති විශිෂ්ට සංගීතඥයෙක්. ඉතින් සිර ගත්තොත් අද දක්වා කෝයි සංස්කෘතික පෙරමුණේ ඒ සලකුණ කෝ අපිට? කෝයි අපේ ද්‍රවිඩ ඒ සංගීතය නැත්නම් ඒ ගායන ශිල්පීන්, ඒ මුස්ලිම් ගායන ශිල්පීන්
චිත්‍රපටයේ කලාව ඇතුලේ, ක්‍රීඩාව ඇතුලේ කෝ එකට ගිහලා ජයග්‍රහණ කියන මීට වඩා අපිට කොච්චර තැන් තිබුණද අපිට මග හැරුණා. දැන් ඒ නැවත ඒ කලාවේ අර පුනරුදය කියන වචනේ ආවේ එතනට. නැත්නම් පණ දෙන්න ඕනේ. නැවත චිත්‍රපටි හැදෙන්න ඕනේ. සින්දු කියන්න ඕනේ. සිනමා හල් පිරෙන්න ඕනේ. මෙහිම තැන් වලට මිනිස්සු ඇවිල්ලා රසය බදන සංගීතේ භාෂාවක් නෑ. මේක විශ්ව භාෂාවක නේ නිසා දැන් මේ හිස්තැන් ටික මේ රික්තකඩක පුරවන්න තියෙන්නේ කලාවෙන් සහ ක්‍රීඩාවෙන්. අපි හිතනවා මේ ඉඩට හෙට දවසේ මේ හිස්තැන් ටිකට ආපහු සැරයක් අරායට එන්න බෑ. කිසිසේත්ම එන්න බෑ. ඉඩ දී යුතු නෑ. ඒක දේශපාලනික වශයෙන්. අන්න එතකොට අපිට පක්ෂයක් ලෙස දැන් අපි පවර ගන්නවා, අපි සපත කරනවා. නැවත ජාතිවාදයට, ආගම්වාදයට කිසිදු බෙදීම ඉඩ නොතබා මේක අපි ශ්‍රී ලාංකික ජාතිය අපි හැම පැත්තෙම ගොඩනගනවා. අවශ්‍යයි. එන ප්‍රමෝදය අවශ්‍ය නම්, විදීම අවශ්‍ය නම්, සතුට අවශ්‍ය නම්, මේ ජාතිය එක්ක අපිට හදන්න අවශ්‍යයි.